ඔන්න යාළුවනේ අද වීඩියෝ එක ගෙනල්ලා තින්නේ ෆෝන් ලවර්ස්ලට. ඒ කියන්නේ යාළුවනේ ෆෝන් වලට ආස කට්ටියට තමයි අද වීඩියෝ එක ගෙනල්ලා තින්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම කතා කරනවා අපේ 2025 වර්ෂයේ ඒ කියන්නේ බජට් ෆෝන්ස් පහක් ගැන. ඉතින් යාළුවනේ මේ ෆෝන් පහෙන් රුපියල් ලක්ෂයට අඩු ෆෝන් තියෙනවා. ඉතින් යාළුවනේ අපි යම් මේ ෆෝන් බ්‍රෑන්ඩ්ස් මොනවද කියලා බලන්න. ඉතින් අපි යම් වීඩියෝ එකේ පළවෙනි ෆෝන් එකට. ඉතින් යාළුවනේ අපේ මේ ෆෝන් ලිස්ට් එකේ ප්‍රථම ෆෝන් එක තමයි Redmi Note 14 කියලා කියන්නේ. ඉතින් යාළුවනේ මේ Redmi Note 14 එකේ Snapdragon 6 chipset එක support කරනවා සහ 120Hz මේ ෆෝන් එක ලබා දීලා තියෙනවා. සහ යාළුවනේ AMOLED display එකක් සහ 5000 mAh බැටරි එකක් මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. බෑක් කැම් එක 64 MP කැමරාවක් තමයි මේ ෆෝන් එකට තියෙන්නේ. ගේමින් performance ගත්තොත් ස්මූත් performance තමයි ගේමින් පැත්තට ලබා දීලා තියෙන්නේ. මේ ෆෝන් එක යාළුවනේ ඕ කට්ටියට 70000 85000 අතර මිලකට ලබා ගන්න පුළුවන්. මේක ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 210 ඩොලර් 230ක් අතර මුදලකට ඕ කට්ටියට ලබා ගන්න පුළුවන්. ඊළඟ ෆෝන් එක තමයි යාළුවනේ Realme Nazo කියන්නේ. ඉතින් යාළුවනේ මේ ටිකක් හොඳ ෆෝන් එක. මේක යාළුවනේ 5G support කරනවා. ඉස්සල්ලා Redmi ෆෝන් එකත් 5G support කරනවා. මේකෙත් යාළුවනේ Super AMOLED display එකක් ලබා දීලා තියෙනවා. සහ charging speed එක ගත්තොත් හිතා ගන්නවත් බැරි ඉක්මනින් charging speed එක ලබා දීලා තියෙනවා. මේකේ 67 volt ලබා දීලා තියෙනවා. මේකේ performance අතින් ගත්තොත් ෆෝන් එක නිකන්වත් stuck වෙන්නවත් බලන්නේ නැහැ. මොකද මේකේ තියෙන්නේ 7050 chipset එක නිසා. ඉතින් මේක නිසා මේක කිසිම දෙයකින් lag වෙන්නේ නැති ෆෝන් එකක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ ෆෝන් එක ඔයාලගෙදී ගන්නවා නම් 75000 90000 අතර මුදලකට තමයි මේ ෆෝන් එක සේල් වෙන්නේ. අපි ඒක ඩොලර් වලින් ගත්තොත් ඩොලර් 250 220ක් අතර ප්‍රයිස් එකකට තමයි මේක සේල් වෙන්නේ. ඊළඟ ෆෝන් එක තමයි යාළුවනේ Samsung Galaxy A16 කියන්නේ. ඉතින් යාළුවනේ මේ ෆෝන් එක 6.6 AMOLED display එකක් ලබා දීලා තියෙනවා. මේක යාළුවනේ One UI 7.0 එක තමයි සපෝට් කරන්නේ මේ ෆෝන් එක. බැටරි ලයිෆ් එකත් හෙන දිගයි සහ බොහොම කැමරා එක බොහොම නැචරල් ලුක් එකක් අපිට ලබා දෙනවා. මේ ෆෝන් එක සෙල් වෙන්නේ රුපියල් 5000 ලක්ෂයක් අතර ප්‍රයිස් එකකට. සෝරි යාළුවනේ මේකේ බඩ මිල මට වැරදුනා. මේක සෙල් වෙන්නේ රුපියල් 85000 95000 කියන ප්‍රයිස් එකකට. ඊළඟ ෆෝන් එක තමයි යාළුවනේ Infinix Zero 30 කියලා කියන්නේ. මේක යාළුවනේ බජට් කැටගරි එකට එන හොඳම ස්ටයිලිෂ් ෆෝන් එක විදිහට සලකනවා. මේකේ 144Hz ලබා දීලා තියෙනවා. සහ curve display එකක් සහ 50MP selfie camera එකක් මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. මේක යාළුවනේ අපි වගේ content creators ලට බොහොම වැදගත් ෆෝන් එකක් වෙනවා. මේකේ price එක රුපියල් 95000 ලක්ෂයක් අතර price එකකට තමයි මේ ෆෝන් එක සෙල් වෙන්නේ. ඊළඟ ෆෝන් එක තමයි යාළුවනේ Poco X6 Neo කියන ෆෝන් එක. ඉතින් යාළුවනේ මේ ෆෝන් එක හදලා තියෙන්නේ gamers ලට gaming කරන කට්ටියට තමයි මේ ෆෝන් එක හදලා තියෙන්නේ. 8300 ultra chipset එකක් මේ ෆෝන් එකට ලබා දීලා තියෙනවා. සහ 120Hz සහ AMOLED panel එකක් ලබා දීලා තියෙනවා. price එක ගත්තොත් යාළුවනේ 95000 වගේ price එකකට තමයි සෙල් වෙන්නේ. ඒ කියන්නේ 85000 95000 අතර price එකකට තමයි මේ ෆෝන් එක රිලීස් වෙන්නේ. ඉතින් යාළුවනේ අද වීඩියෝ එකෙන් මම කතා කරලා ඉවරයි. මේ විදිහට තමයි මගේ අද වීඩියෝ එක අවසන් කරන්නේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතන කෙනෙක් නම් බලන් ඉන්න නැතුව subscribe button එක click subscribe. දැන් අපේ channel එකට පොඩි support එකක් දෙන්න. ඒ වගේම තමයි යාළුවනේ subscribe to my channel. notification එකක් වදින්න ඕ කට්ටියට ඒකෙන් එනවා notification එකක් වදින්න phone එක message එකක් එනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එකට like එකක් දාලා හිතන දේ පල්ලෙන් comment කරලා මේ වීඩියෝ එක හැමෝටම පේන්න share කරන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ අද මම වීඩියෝ එක අවසන් කරනවා. ඕ කට්ටිය හැමෝටම ජය වේවා.
ඔකටට මලක් කරන්න කාරණයක් තියෙනවා. ඕකටට මොකද ප්‍රශ්නයක් එහෙම තියෙනවා. යටින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා අහන්න. මොකද ඒක මගේ channel එකට ලොකු උදව්වක් වෙයි. හැමෝටම මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. ගොඩක් කට්ටිය කමෙන්ට් දාන්නේ නැහැ. අපේ වීඩියෝස් බලනකොට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ ඊළඟ වීඩියෝ තමයි යාළුවනේ මගේ ලැප්ටොප් එකේ ෆුල් වීඩියෝ එකක් ඊළඟ වීඩියෝ අනිවාර්යෙන් ගේනවා. ඒකට ලෑස්ති වෙන්න ඉන්න. බයි. සබ්ස්ක්‍රයිබ් කරන්න.